හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අද අපි ගහන්න යන්නේ Payback 2 කියන ගේම් එක. ඉතින් අද අපි කරන්න යන්නේ පොලිසියව අවුස්සලා අතල් එකක් ගන්න එකයි. මම තාම මිෂන්ස් ගෙනාවේ නෑ. මිෂන් ගේනවා. අර දිග මිෂන් නම් ගේන්න. නම් පොඩි ඒවා නම් ගේනවා. මම මෙතන උඩින් යන්නේ. මෙතන බෝම්බයක් තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ ගේම් එකක් අරන් ගන්න. පොඩි ගානක් තියෙන්නේ මම හරියට මතක නෑ. Payback හරියට මේ GB ගානක් නම් ගන්න නැතුව GB එකක් යන නැතුව MB 100 ගානක් 100 ගානක් යන MB 120ක් 20 ගානක් කොහොමද මතක නෑ. ඉතින් අපි පොලිසියට අතලක දෙමු. හරි දැන් මුලින්ම වාහනේ බහින්න. බහලා ඒකට හොඳ තරකට යනවා. ඒක මම දන්නවා හොඳ තැන. එතනට ගිහිල්ලා අපිට මොනතර වැඩි තියන්න පුළුවන්. සතලින් ඉන්න පුළුවන්. අයින්න nothing driving. ඔයගොල්ලෝ දන්නවද මෙතන මෙන්න මේක අස්ස. ඔයගොල්ලෝ දන්නවනම් මේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලලා යන්න එපා. හැමෝම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තාම මිනිස්සුත් නෑ වැඩි. කමෙන්ට් එකක් දාලා subscribe පාරක් දාලා බලන්න ඉතින් මේවත්. ඉතින් අපි දෙමිට යන්නේ අයින් වෙලා මිනිස්සුෙක්ව මරන්න ඕනේ. ඊළඟ පොලිසිය කෙනෙක් ඉන්නවා. එයාලව මරන්න කලින් අපි මිනිස්සු වඩ මරන කරුටියක් කරනවා. ඊට පස්සේ යුද්ධයෙන් කියන ගන්නන් ෆ්‍රෙන්ඩ්ස් එකෙන් මේ ගේම් එක ගැන දන්න ඉති කට්ටියක් ඉන්නවා. ඒකට යුද්ධ ටැංකිත් එනවා. ඇවිල්ලා මේ අපිට වැඩි තියන්න හදන අපි දැන් උඩින් ඉන්නේ යුද්ධ ටැංකියට මේක ඇතුලේ ගෙන්න බෑ. ඉතින් මම කරන්නේ ෂේප් එකේ ටක් ගාලා යුද්ධ ටැංකිය උඩට පයින්න වෙන මෙතනින්. පැනලා වාහනේ වගේ අර දොර ආපු ගමන් ඒක ක්ලික් කරනවා. මුලින්ම පල්ලෙහාට ගිහලා අවශ්‍ය තාම පොඩ්ඩයි. ඉතින් මෙන්න මේ වගේ ආතල් එකක් මම හිතන්නේ ඔයගොල්ලන්ට ගන්න ඕනේ අනිවාර්යෙන් ගන්න. මේ ගේම් එක නම් සුපිරි. ඔයගොල්ලෝ ඉතින් subscribe කරලා කමෙන්ට් එකක් දාලා ළඟ තියෙන subscribe button එක ටක් ගාලා ඔබලා දාන්න. ළඟ තියෙන එක අත ළඟනේ තියෙන්නේ. අත ළඟ පොඩි කොටුවක තියෙන්නේ නේ. පොඩි කොටුවක ෆෝන් එකනේ. පොලිසි කාර් නම් ආවේ නැහැ තාම. අන්න එකක් තියෙන පේන. එකක් යන්න මෙන්න මෙහෙන් යනවා. මෙන්න ට්‍රක් එක. ට්‍රක් අංකල් කොහොමද? මංගාව තියෙන දෙකේ සොටිය. දෙකේ සොටිය අංකල් එන්න ටක් ගාලා. අරක්කු ඉනෝගොල්ලෝ. මෙතන කවුද? මෙතන හරි. මේගොල්ලෝ හප්පන්නෙත් නෑ මාව මට මොකක් කරන්නෙත් නෑ. අනේ මම මිනිස්සු මරන්න. ඉතින් මේ පොලිස් කාර්යයේ කෙනා එන්නේ නෑ. මං එළියට අරන් එළියෙන් දැක්කනේ. මේ වාත් එළියෙන් එන්න එපා. වටඩා මට ඔයාගේ තරම් විද්‍යාවක් තමයි මට තියෙන්නේ. ඉතින් මේ ට්‍රක් එක දැකලා තියෙනවද මේක කොච්චර පුපුරන්නද බෑ අමාරු පුපුරන්න පුළුවන් අමාරුයි අයියේ මට එඩි තියන්න ඔයා කවුද එහෙම එඩි තියන්න බෑනේ මේ තරුවක් පෙන්නනවා මෙන්න මෙතන අම්මෝ පිටිපස්සේ ගිහලා තියෙනවා කණිකර පිටිසරයක් ඇතුළේ තියෙන දැන් මන් දන්නේ නැහැ මම මෙතනට ගිහින් නිකමට පිටිපස්සෙන් දෙකේ සොටි එක නෙවෙයි මේ දෙකේ සොටිය පැටලි මරනට කමන්න එළි දෙන්න අන්න හරි එයා ගියේ උඩට නෙවෙයිනේ පල්ලෙහාට එහෙනම් එයා ගිහලා තියෙන්නේ සුරලෝකෙට නෙමෙයි ආලා තියෙනනේ මිස්ටර් විදුගේ සුරලෝකේ අපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ අපි මැරිලා සින්දු අහලා තියෙන ඒක සුපිරිති ඔයගොල්ලෝ අහලා බලන්න මේ හැලපෙව ඔය දෙකේ සොටි වලින් එඩි තියාගෙන යන්න බා ඒක කැත වැඩ
කෝ එන්න එන්න බයද බයද බය නෑ බය නෑ බය පෙන්නයි අපිට කප්පන්න එපා අවුම මේගොල්ලෝ එනකන් ඉන්න එපා මේගොල්ලෝ ඇවිල්ලා ඇස් කරනවා අපි ළඟට ඇවිල්ලා මොන වුණත් ලස්සන සුන්දර දර්ශනයක් දැක්කේ ඉතින් පොලිසිය නෑ අපි මේ වාහනේ හිල් හදුම් ගොඩක් අන්න හරි දැන් චුට්ටක් ඈතට ගියා මෙන්න මිනිස්සෙක් ඉන්නවා ඉන්නවා දැන් මම පොලිසි තරුව කඩුවේ ඉඳ පොඩ්ඩක් වෙඩි තීතී ඉන්න මිනිස්සුන්ට උතර තව වැඩි වෙනවනේ නැත්තම් අපිට මේ වැඩේ කරන්න වෙන්නේ අතන්ට යන්න ආයි මුලින්ම මිනිස්සු ටිකක් නරාගෙන යමු තරු පාම ඇවිස්සුනා කියන්නේ ටක් ගාලා අතන්ට යන එක ය아가න්න පුළුවන් වුණොත් හොඳයි දැන්ටමත් වෙනවද දන්නේ දැන් පොලිස් කාර් පොලිස් ට්‍රක්ස් ටික තියෙනවානේ යා ලස්සනයි ඩ්‍රිෆ්ට් කරනවා කෙලින් වතුරට ගියා කමන්නේ යා බහැපුවම වෙඩි තියන්න දැස් තියෙන්න එපා ඒවට නම් ආසනේ එතන සුපිරි වීඩියෝයක් ඇති කරයි වගේ එඩි තියන්නත් ඕගොල්ලෝ එඩි තියන්න එඩි තියන කම්බලන් ඉන්නේ දෙකේ සොට්ටා රොට්ටා කරනවා දෙකේ රොට්ටා ඔන්න ඔක රස බලන්න රසද නැත්තම් අපි නිකන් ඉතිරි මොනවද කරන්නේ මොනකට මම සතෙක්ට චින්තා කරලා නෑ පොලිසයන් කළා මේ මාව මරන්න දෙනවා අනේ මොනද යුද්ධයෙන් කෙරේ කොයි යුද්ධයෙන් කියේ අපි ජීප් එක උඩට අයියෝ තව තරුවක් අඩු වුණානේ ඉතින් තරක්කොට අඩු වෙනවානේ ෂි යුද්ධයෙන් කියනකම් වෙඩි තියී මේ හරි ඉක්කනේ නෑනේ මෙතන හරියට වෙන මෙතන කරනවා මේ ළඟපාත එඩි තියලා මරන්න මොකෙක්වත් නැහැනේ මිනිස්සු නෑ දැන් මැරිලා ගේම් එකකට දැන් මිනිස්සු නෑ එකක් හරි මරුවනේ එක හරි මරුවනේ අපි එකම තැනින් ඉඳී සාමාන්‍ය නෝනේ දාරාර ටික නැති නිසා අපි ඉන්නේ කොහෙද හිට කොහෙද දුවන්නේ මොනවද දුවන්නේ මම බරතන් දුවපු එක්කෙනෙක් දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක පොඩ්ඩක් බෝරින් වෙනවා ඇති ඔයගොල්ලන්ට ඉතින් අග්ගාල මේ වීඩියෝ එක ඉවර කරලා දෙකේ සොට්ටෝ ඉන්න පෙන්නන්න දෙකේ සොට්ටෝ එනවා මට වෙන්න තියන්න මේ හිටු මේ කතා කරන්න තකද වෙන මෙන්න මේ බීසනේ හින්දා ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලන්න පුළුවන් බීසනයක් ඇතිලා තියෙන එක බීසනයා තව ඕනේ පොලිස් අංකල් ලවේ තව ඕනේ පොලිස් අංකල් ලවේ නැත්තම් මිනිස්සු වැරෙනවා ගොඩක් නම් නැත්තම් තව මිනිස්සු මැරෙනවා ගොඩ තත්තම් මේ ගේම් එක හදපු එක මිනිස්සුන්ට ආදර නැති එක්කෙනෙක් ඉන්නවා ඒ මිනිස්සු ඒකනේ මේ මිනිස්සුන් ඕන තරම් මරන්න දීලා පොලිස් අංකල් එන්නේ පස්සේ
ඉතින් මේ වගේ සමාධිය දැනෙන ප්‍රශ්න තිබෙනවා. ඒක මේ මට විතරයි ඒක සවලන්නේ. අර පොලිස්තරු පාන්පත් වෙලා තියෙන්නේ. අපි එතන පොඩ්ඩක් මගේ ගේම් පැනලා යන්න පුළුවන්. කොයි යුද්ධ ටැංකිය එන්නේ friends මේක මා අසාධාරණ වෙනද friends දුකයි friends හරි කවන්නේ කොකෝ අයින් සයිබර් කාරක කරි ගත්තා අයින් වෙන්නේ නෝකට එන්නේ friends මේක හරියන්නේ ඒක මාගල කරි ආතල් එකක් දෙන්න නැත්තම් මෝරු මොකක්ද ගන්න එන්න මේ පොඩ්ඩක් අපි යන්නෝනේ එන්න මෙතන පාලමක් තියෙන friends එන්න මේ පාලමට ගිහිල්ලා මෙන්න මේක හැප්පිලා හයියේ අන්න පොඩ්ඩක් ඉක්මනට අපි සුරලෝකෙ මත වෙනවා Just can't take the heat, can you? No. දැක්කම අපි ඉන්නේ සුරලෝකෙ. බයි එන subscribe කරලා නැත්නම් subscribe කරන්න. Bye bye. Ariaba,